දේශපාලන සටන් පාඨවලට හසු වී කොතෙක් උද්ඝෝෂණය සිදු කළද වී සඳහා රජය නියම කර ඇති මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසා සිටී. රජයේ තීරණය ගනු ලබන්නේ ගොවි ජනතාව මෙන්ම පාරිභෝගිකයාද යන දෙපාර්ශ්වයම පිළිබඳ අවධානය යොමු කරමින් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. එබැවින් විවිධ දේශපාලන සටන් පාඨවලට මුලා වෙමින් වී මිල ඉහළ දමන ලෙස ඉල්ලා උද්ඝෝෂණය සිදු කිරීමෙන් කිසිදු පළක් නොවන බවද ඔහු සඳහන් කරයි. විවිධ දේශපාලන සටන් පාඨවලට අතකොළුවක් නොවී පොහොර සහනාධාර ලබා දෙන ඒ වගේම වාරිමාර්ග පහසුකම් සහ විවිධ සහන ලබා දෙන පාසල් දරුවන්ට උපකරණ ලබා ගැනීමට රුපියල් 6,000ක් සහන ලබා දෙන ජනතාව ගැනත් ආත්මාර්ථකාමී නොවී සිටිය යුතු බවද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටී.